තමන්ගේ පෙම්වතා හෝ පෙම්වතිය තමන්ව අතහැර ගියාම ඇයව මරණ තරමටම පවාපත් වෙනවා. SI bag වල දානවා. ඒත් සමහර පුද්ගලයින් තමන්ගේ බිරිඳ තමන්ව අතහැර ගියත් එය හරි සංයමයකින් දරා ගැනීමේ හැකියාව ඕන්ට තියෙනවා. ඉතින් මේ විදිහට මේ බෙදීමක් මේ විදිහට පුද්ගලයන් විවිධ ආකාරයෙන් හිතන්නට හේතුව ඔබතුමන් හිතන විදිහට කුමක්ද? කවුරුවත් එහෙම බලන් ඉන්නේ නැහැ. හැම කෙනාගේම ඇතුලේ ඉන්නවා අපි ඇතුලේ ඉන්නවා තිරිසනේ ගෝත්‍රිකේ. දැන් ඔබ දන්නවනේ ඔබ විද්‍යාපීඨයේ ඥාන විද්‍යාව කියලා එකක් තියෙනවා. ඒ නිසා අපේ අතීත ඥාන දැන් බල්ලෙක් නිදා ගන්නකොට අපි දන්නවා වට කීපයක් කරගෙනවා. ඌ ගිනි බෝලේ කියනවාද? නේ. ඌට එන්නේ ඌ අතීතේ වනාන්තරවල ඉන්නකොට ගෝත්‍රිකයොත් එක්ක ඌ බලනවා නිදා ගන්න තැන ආරක්ෂිතද? කටු තියනවාද? මැක්කෝ ඉන්නවාද? කුඩා සර්පයෝ ඉන්නවාද? ඒක පරීක්ෂා කරන්න ඌ වට කීපයක් කරගෙනවා. ඒක උගේ ඥානවලට එකතු වෙනවා. ඇවිල්ලා ඌ අද ටයිල් එකෙත් කරගෙනවා. ඒ වගේ අපේ අතීතයේ තියෙන ගෝත්‍රික ලක්ෂණ අපි ගාව තියෙනවා. අපි ඔය යටපත් කරගෙන ඉන්නේ ඒවට කියනවා ශිෂ්ටාචාරය, සංස්කෘතිය, අධ්‍යාපනය, ආගම, නීතිය. ඕවා පොඩ්ඩක් හරි අයින් වෙච්ච ගමන් අපි ඇතුලේ සතාමතු වෙනවනේ. දැන් ඔයා ඉස්කෝලේ යන කාලේ පොඩි කාලේ කවුරු හරි පිටට ගහලා ගියොත් එහෙම පිට්ටනියේ ඉන්නකොට දූ ගහලා දීවොත් එහෙම එක්ක ඔයා අඬනවා නැත්නම් ඔයා ගන්නවා ගලක්. ඒ තමයි ගෝත්‍රිකයේ පළවෙනි ආයුධය. මොකද්ද? ගල. මෙයාට ගහලා ගියොත් මෙයා ගන්නවා වැට මාර පොල්ලක්. ඒ තමයි ගෝත්‍රිකයේ දෙවෙනි ආයුධය. ඒක තමයි ස්වභාවය. දැන් ඔයාලා පොලිසියත් එක්ක ගහ ගන්නකොට මොකද්ද වෙන්නේ? ඔයාලා ගල් ගහනවා පොලිසිය පොළු ගන්නවා. ඒක තමයි ඒ ගෝත්‍රික සටන. එතකොට මේ ගෝත්‍රිකයා මතුවෙන තැන් තුනක් තියෙනවා. එකක් හදිසි කෝපය. දැන් නුවර ස්පිරිතාලේ පේරාදීනේද නුවරද මන් දන්නේ කාර් පාක් එකේ දෙන්නෙක් ගහගත්තා. සෙකුරිටිලා නෙමෙයිනේ. ගහගත්තේ රෝහල් අධ්‍යක්ෂකයි විශේෂඥ වෛද්‍යවරයෙකුයි. හොද්දට මඩ නාගෙන ගහගත්තා. ඒ මොකද කෝපයත් එක්ක සතා මත වුණා. අනික තමයි අධික ලෙස මත්වීම. ඔය නිකන් අපි වගේ 100ක් ගහන එක නෙමෙයි. අධික ලෙස මත් වුණාම බලන්න තනිකර ඉන්න මිනිහා නෙමෙයිනේ ඉන්නේ. වෙන එක්කෙනෙක්. අනික එක තමයි තරංකාරීත්වය. ධනය, බලය, කීර්තියට තරං කරනකොට මිනිස්සු ඇතුලේ සතා මත වෙනවා. එතකොට මේ සතා යටපත් කරන්න පුළුවන් ආගමෙන්, නීතියෙන්. අපේ හාමුදුරන්ට බණ කියන්න පුළුවන් නීතියෙන් පුළුවන්. හැබැයි මේක දැනෙන්නේ නැති වෙන්න යටපත් කරන්න පුළුවන් එක දෙයක් තමයි කලාව කියන එක. ඊළඟට අනික් පැත්තේ තව දේවල් තියෙනවා කතා කරන්න. අපි පස්සේ කතා කරමු. දැන් මෙන්න මේ ගීතය. ප්‍රේමගීත දල ලිස්ට් එකේ තියෙන මේකට වටේ ඕපදූප ගොඩක් තියෙනවා. ඒවා මං හිතන්නේ එච්චර අවශ්‍ය නැහැ. ඒකට හේතුව තමයි මේකට අදාළ අය තාමත් ජීවත් ඉන්නවා. ප්‍රේමගීත විතරයි ජීවිතින් සමවරන් තියෙන්නේ. අපි ඒක අපේ හැටියට ගත්තාම අර අපේ ගෝත්‍රිකය ඔය ඕන තැන්වල එනවා. ඉතින් අපි මේක යම් තැනකදී අපි යටපත් කරගත්ත තරමට අපි දිනනවා. යටපත් නොකරගත්තොත් පරදිනවා. මම මේක හොඳටම දැකපු කවියක් තිබෙනවා. ඒ කවිය තියෙන හුලවාලි චිත්‍රපටියේ මම ඒ කතාව කියන්නේ නැහැ. මේ තියෙන ගීතත් එක්ක බලපුවාම කතා කියන්න ගියොත් උගත් දීර්ඝ වෙනවා. නමුත් ඒකේ එක තැනක කියනවා මෙන්න මෙහෙම ලස්සන කවියක්. ඒක මට ලස්සනට කියන්න බෑ සුනිල් සිංහ මහත්තයා කියන නිසා. නමුත් ඒකේ ආදරය ගැන හොඳ පණිවිඩයක් තිබෙනවා. ආලවදන අකුරු පහේ තීරවිල්ල සකේ රැට නිදන් තනි පැදුරේ නැති නෙකි සකේ ආලේ බිඳුණු දාකුමකට කඳුළු හෙලනු සකේ ආලවදන යන තේරුම බෝසත් කම සකී ආලවදන යන තේරුම බෝසත් කම සකී. දැන් මෙතනත් එහෙමයි. තමන්ගේ ආදරවන්තය වෙන කෙනෙකු කෙරෙහි බැඳුනහම ඒකෙන් රිදුම්ලත් තැනැත්තා කියනවා ජීවිතයේම සතු එකම සුවි හීසර පහරක වෙලනු පෙනී
මේලොව මා සතු ඈ සතු ඒ නෙතු අසල්වාසියෙකු සොයනු දෙනි. අසල්වාසය සොයනකොට ඔහු SI බෑග් එක හෙව්වේ මේ. ඔහු කියනවා මා නැත අන්සතු හිත් බිඳලා දෑතම බැඳගම ඉඳිමි බලා. එකට ඉන්න බැන අයින් වෙන්න ඕන. මේ ලොව යම් දවසක අපි වෙමු රහස් අහස්තලෙට පවරා. ඔබේ වැරද්දක් මම දැක්කනම් මම ඒක හන්දි ගාන කියන්නේ නේ. අපි අයින් වෙමු. ඒක තමයි අපේ ජයග්‍රහණය. දැනට මට තියෙන්නේ අඳුර විතරයි. සඳ ගැනුත් වැසිලා. හැබැයි මේ ගණන්දුර මට තනිකමක් නෙමේ. අඳුර එන්න, සොයා එන්න ගණන්දුර තරුත් නිවාගෙන. ඒ අඳුර තමයි මගේ ඇති එළිය. ඉස්සර තියනවා දරුවෝ එහෙම ප්‍රශ්නයක් වුණාම මිනි පෙට්ටි තුනකට ඇන හොයන්න ඕන කියලා. ඌත් මරන්න ඕනේ, ඒකිත් මරන්න ඕනේ, මාත් මරන්න ඕනේ. මිනි පෙට්ටි තුනයි. මේ වගේ නිර්මාණ රසයෙන් දහම ඇන ගොඩක් ඉතුරුයි. ඉතින් අපේ ජීවිතවලත් සමහර විට මෙහෙම වෙන්නවීම් ඇති. ඉතින් ඒ රහස අහස්තලට මුදා හරිනු විරහව දරාගමු. ඒකත් රසයක්. අහමු සඳ කැන් වැසිලා.